හායි යාළුවනේ කොහොමද ඔයාලට? අපි අද යමු අපේ ගමේ තියෙන ලස්සන තැනක් බලන්න. එන්න මගෙත් එක්ක. මේ තියෙන්නේ අඩිපොළ පල්ලම ප්‍රධාන පාර. මෙතනින් ඉස්සරහට යන්න අඩිපාරක් තියෙනවා. අපි ඒ අඩිපාර දිගේ ඉස්සරහට ගිහින් බලමු. එන්න යන්න. ලස්සනට මේක පේනවා. මේ පල්ලම කොලේලිය පාරේ තමයි මේ පොල් පර්යේෂණ ආයතනය තියෙන්නේ. ඒක ලොකු තේක රක්ෂිතයක් තියෙනවා. මේ දවස්වල මේ පරීක්ෂණාගාරේ ඉන්න අලි යාළුවනේ හැන්දෑ වෙනකොට එළියට බහිනවා. එතකොට එයාලත් මෙතනට වතුර හොයාගෙන එනවා. තව මේ පරීක්ෂණාගාරේ ඉන්න මුවෝ, හාවෝ වගේ ගොඩක් කැලෑ සත්තු වතුර හොයාගෙන එන්නේ මෙතනට තමයි. අතට මෙතන මහන්සි නිවා ගන්න ගොඩක් ලස්සන තැනක්. ලස්සනයි නේද යාළුවනේ? එහා පැත්තෙන් බැලුවහම වෙල්යායේ තියෙන්නේ. මේ ස්වභාවික කටුපඳුරු තමා ගොඩක්ම තියෙන්නේ. ගස්වැල් ගොඩක් තියෙනවා. පායන හින්දා මේ දවස්වල වතුර ටිකක් අඩුයි මේකේ. ඔය ඉස්සර වෙලා යන්නේ. ඔය ඉන්නේ අපිට පාර කියන්නේ මෙහා තමයි. මේ මගේ සුදු දෝනි. මෙතනින් බැලුවාම මේ අපිට ගොඩක් පොඩි වගේ පෙනුනට මේක විශාල මේ ටිකක් ලොකු මේ තැනක්. මේකට කියන්නේ ගල්වල කියලා. ඉස්සර නම් හැමෝම
විවිධ ශාක වර්ගත් තියෙනවා යාළුවනේ. තව ලස්සන කුරුල්ලෝ ඉන්නවා. මේ පොකුණේ ලස්සන මාළුත් ඉන්නවා. තව ඉස්සරහට යන්න පුළුවන්. අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මේකේ තව ලස්සන බලමු. මෙහි යන්න තියෙන පාරේ ඉස්සරහට තව දුරට යනකොට ඒ පොකුණේ තවත් දිගටම තියෙනවා. ඇත්තටම හරිම ලස්සන පරිසරයක්. පුදුම ලස්සනක් තියෙන්නේ. මේ පැත්තෙන් තියෙන්නේ ලොකු වෙල් යායක්. මෙතන හිතන්නේ මේ වතුර වැඩි කාලෙට වහින කාලෙට වගේ කුඹුරු වලටත් වතුර ගන්නවා ඇති. මේකෙන් කියලා මං හිතනවා තව දුර එහා පැත්තට යන්න පුළුවන්. එහා පැත්ත මානය පේනවා වගේ. මගේ මේ පළවෙනි වීඩියෝ එක කොහොමද කියලා ලයික් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා යාළුවනේ. එන් තවත් මගේ ගමේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න. ගිහින් එන්නම්. බයි බයි.